සුබ දවසක් ඒවා කියල පිළිගන්නවා නංගිනමයිල්ල හැමෝම ඔයාලා ෆෝතිය ෆස් සෙමස්ටේගේදී ගෙනගන්නවා ඩිසයින් ඇන්ලයිසිස් කියල සබ්ජෙක්් එකක් මේ සබ්ජෙක්්ටගේදී ඔයාලට ගෙනගන්න තියෙනවා ආර් ස්ටඩියෝ කියල සොෆ්ටය එකක් ගැන මේ සොෆ්ටය එක වැඩ කරන්නේ කොහොමද ඉන්ස්ටෝලේෂන් ප්‍රොසෙස් එක ඉඳලා ඉස්සරට තියෙන වැඩටික කොහොමද ටෙක්නිකලි කරගන්නේ කියල ම වීඩියෝ සිරිස්සයකින් වාලට කියල දෙනවා ඉතින් මේ ආර් ස්ටඩියෝගෙන සොෆ්ටයක ඉන්ස්ටෝල් කරගන්න කලින් අපි එක දෙයක් දැනගෙන ඉන්න ඕනේ ඒ තමයි අපි පාච්චි කරන කම්පියුට එක හෝ ලැප්ටොප් එක අයිති වෙන්නේ 64 කියන එකටද 32 කියන බිට් එකටද කියලා ඒක ඔයාලට දැනගන්න පුළුවන් මයි කම්පියුට කියන එක රයිට් ලික් කල්ලා ප්‍රොපටීස් වලට ගිහිල්ලා එතන සිිස්ටම් එක බව් කියෙන සෙක්ෂන් එක අටතේ වාලට පෙන්න්නනවා සිිස්ටම් ටයිප් එක එතන තියෙනවා 64 බිට් ඔපරේටින් සිිස්ටම් එකක්ද එහෙම නැත්තං 32 බිට් ඔපරේටින් සිිස්ටම් එකක්ද කියලා අපි සොෆ්ටයක ඉන්ස්ටෝල් කරලා එක වැඩ කරන්න යනකොට පලවෙනියටම එක හනවා 32 එකක්ද 64 එකක්ද කියලා එතනින් අපට සිලෙක් කරන්න වෙනවා හරි ඊළඟට අපි ආර් කියන සොෆ්ටයක ඉන්ස්ටෝල් කරගෙනීමු මුලින්ම අපි දැනගන්න ඕන ආර් කියන්නේ ඕපන් සෝසේ කියන ෆ්‍රී සොෆ්ටය එකක් මේ සොෆ්ටය එක ප්‍රෝගමින් ලැංගේජ් එකක් අපි පාවිච්චි කරන්නේ ආර් ස්ටඩියෝ ගෙන සොෆ්ටයක එතකොට අපිට මේ ආර් ස්ටඩියෝගෙන සොෆ්ටය එක තනියෙන් පාවිච්චි කරන්න බෑ ඒකට ආර් කියන සොෆ්ටය එකත් අපිට ඕන කරනවා එහෙනම් ඔයාලා මුලින්ම ඔයාලගේ බ්‍රවසරේ ගිහිල්ලා එක ටයිප් කරන ආර් ස්ටඩියෝ කියලා ආර් ස්ටඩියෝ කළ ටයිප් කරාම ටයිප් කළ සර්ච් එකත් දුන්නට පස්සේ එන්න පලවනි ලිංක එකට ගියාම ඒක වලට පේනවා ඉන්ස්ටෝල් ආර් ස්ටඩියෝ කියලා දෙකක් එතනින් මුලින්ම ඉන්ස්ටෝල් ආර් කියන එකට ඔයාලා යන්න ඕනේ එතන පහල තියෙන ඩවන්ලෝඩ් ඇන් ඉන්ස්ටෝල් ආර් කියලා මේකට ගිහිල්ලා ගියාම අපිට ඊළඟට පේනවා ඩවන්ලෝඩ් ආර් for Linux macOS and Windows කියලා Windows කියන එක අපි සිලෙක්ට් කරලා අපි ඉන්ස්ටෝල් ආර් for the first time කියන එක තෝරනවා ඊට පස්සේ තව පේජ් එකට යනවා ඒකේ ඩවන්ලෝඩ් ආර් for Windows කියන එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන් ඔයාලක් සිටප් ෆයිල් එක ඩවන්ලෝඩ් වෙන්න ලොකේෂන් එකක් කිල්ලන එතකොට ඔයාලට පුළුවන් ඔයාල කැමති ලොකේෂන් එකට මේ සිටප් ෆයිල් එක ඩවන්ලෝඩ් කරගන්න ඊට පස්සේ අපි ඒක දෙවනි පාට්ක විදියට තියෙන ආර් ස්ටඩියෝ කියන එක ඩවන්ලෝඩ් කරගන්න ඕනේ ඩවන්ලෝඩ් ආර් ස්ටඩියෝ ඩෙස්ක්ටොප් for Windows කියලා තියෙනවා ඒකට ගියාම ඔයාලට කෙලිම් බලාගන්න පුළුවන් ලොකේෂන්යක් කිල්ලාවි මේ ලොකේෂන්යක් කිල්ලාවි එතකොට එතනින් ඔයාට ලොකේෂන් එකක් දීලා සෙටප් ෆයිල් දෙක ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් හරි මම මේ විදියට ෆෝල්ඩ එකට ඒ සෙටප් දෙකම දාගෙන තියෙනවා අපිට ආර් ස්ටඩියෝගෙන සොෆ්ටයක තනි විදියට රන් කරන්න බෑ එන අපි මුලින්ම මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ ආර් කියන සොෆ්ටය එක එනම් මං එක ඉන්ස්ටෝල් කරගන්නවා මේ විදියට ඩබල් කලික් කරාම ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් සොෆ්ටයක ඉන්ස්ටෝල් කරගන්න විදිහට තමයි මේක කරගන්න තියෙන next දීලා ෆිනිෂ් කරගන්න තියෙන්නේ මේකේ ආර් කියන සොෆ්ටයක ඉන්ස්ටෝල් කරාම ෂෝට් කට් එකක් එනවා ඩෙස්ක්ටොප් එකට ඒක ඕනනම් ඕපන් කරලා බලන්න ඒකෙන් අපිට මුකුත් කරගන්න බෑ කරගන්න පුළුවන් ඒ වුණාට මේක යූසර් ෆ්‍රෙන්ඩ්ලි නැහැ අපි පාවිච්චි කරන්නේ ආර් ස්ටඩියෝ කියන සොෆ්ටය එක එහෙනම් අපි ආර් ස්ටඩියෝ කියන එක ඊළඟට ඉන්ස්ටෝල් කරලා බලමු හරිම සරලයි සාමාන්‍ය සොෆ්ටය එකක් ඉන්ස්ටෝල් කරන විදිහටම තමයි මේක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ එහෙනම් ඒ විදිහට ඔන්න ඉන්ස්ටෝල් කරගත්තා ඔයාලට මේ සොෆ්ටය එක පාවිච්චි කරන්නම් ස්ටාර්ට් එකට ගිහිල්ලා එතනින් ආර් ස්ටඩියෝ කියලා සර්ච් කරාම ඔයාලගේ සොෆ්ටය එක බලාගන්න පුළුවන් ඒක ඕපන් කරගන්න මෙහෙම ඕපන් කරගත්තාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් Windows 3ක් තියෙනවා විදියට අපි පාවිච්චි කරනකොට මේක Windows 4ක් විදියට හදාගන්න ඕනේ ෆයිල් කියන එකට ගිහිල්ලා එතනින් new file ගිහිල්ලා R script කියන එක සිලෙක්ට් කරගන්න එතකොට ඔයාලට Windows 4ක් තියෙන විදියට බලාගන්න පුළුවන් වෙනවා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු